අද උදේ 9 වෙනකොට ගියා මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බයික් එකේ ලයිසන් එක කරගන්න. අද 2025 මාර්තු 7 වෙනිදා දෙතුන් දෙනෙක් පොලිමේ හිටියා. එකටම ගියා කවුළු අංක 1ට ගිහිල්ලා මේ ලයිසන් කරගන්න අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික ඉදිරිපත් කරාම කිව්වා අද සිස්ටම් වැඩ කරන්නේ නැහැ. අලුතින් ලයිසන් කරගන්න ඒවා කරගන්නත් බෑ. පළාත් මාරු වෙච්ච ඒවා වාහනවල ලයිසන් කරගන්න විදියකුත් නැහැ. සිස්ටම් එරර් එකක් කියලා. ඊට පස්සේ මම ඒවා හරියයිද කියලා ඊට පස්සේ අද හරියන්නේ එක ෂුවර් නැහැ කවුළු අංක දෙකේ ඉන්න මිස් එතෙන්ට කතා කරන ගමන් තියෙන්නේ තව පොඩි වෙලාවක් ඉන්න කිව්වා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලි කරලා කවුළු අංක දෙකේ මිස්ගෙන් ගිහිල්ලා ඇහුවා මිස් මොකද සිස්ටම් හරියනවද මොකද තත්ත්වය කියලා ඊට පස්සේ කිව්වා අද හරියන්නේ ගන්න හෙට එන්න කියලා ඊට පස්සේ මං කිව්වා මිස් අද සිකුරාදා හෙට මේ වහලානේ ආවෝ හෙට බෑනේ නම් සඳුදා එන්න කියලා කිව්වා මං කිව්වා එහෙම නිමාඩු නැහැ මෙහෙමයි කියලා ඊට පස්සේ මේ ඒගොල්ලෝ උදේම දැනුවත් කරලා තියෙන කිව්වා මාලිගාවත් ඔෆිස් එකට තාම හදලා නැහැ කිව්වා ඊට පස්සේ මම එතන ඉන්නකොටම තව දෙතුන් දෙනෙකුත් ආවා 4-5 දෙනෙක් විතර ආවා ඇවිල්ලා ඒගොල්ලෝ බැලින්නම් දෙතුන් දෙනෙක් ඊයේත් ආපු කට්ටිය ඊයේත් ඇවිල්ලා සිස්ටම් වැඩ කරන්නේ නැහැ කියලා අද හරියයි කියලා අද එන්න කියලා ඊට පස්සේ මේ මිනිස්සු ඇවිල්ලා ඉතින් එතන වචන දෙක තුනක් හුවමාරු කරගෙන එහෙම ගියා යන්න අපහසුතාවයට ලක් වෙලා ඊට පස්සේ තව එක්කෙනෙක් ආවා එයාට අදම කරගන්න ඕනේ කියලා ඉවරලා කිව්වට පස්සේ කිව්වා අදම කරගන්න ඕන නම් මෙහෙන් කරගන්න බෑ මාලිගාවත් ගියොත් නම් කරගන්න පුළුවන් කියලා. ඒතකොට එයාට නිවාඩු නැති ප්‍රශ්න නිසා එයා තෙල් වියදම් ඔක්කොම දරාගෙන මාලිගාවත්ෙන් කරගන්නවා කියලා කියා. ඒතකොට අර කලින් ඇවිල්ලා හැරිලා ගිය මිනිස්සු දවස් දෙක තුන රස්තියාදු වෙලා තියෙනවා. ඒගොල්ලොන්ට මේ අර දැන් ලයිසන් එක කරගන්න පරක් වුණාම ඇඩ් වෙන දඩ මුදල් එහෙම ඒවට කිසිම විසඳුමක් නැහැ. ඊට පස්සේ මම කිව්වා එහෙනම් මට දෙන්න ලියුමක් කියලා. සිස්ටම් වැඩ කරන්නේ නැහැ කියලා. මොකද පොලිසියෙන් නැවතුත් ඒතර පොලිසියට කියන්න බුණා ලයිසන් එක කරගන්න ගියා. සිස්ටම් වැඩ කරන්නේ නැහැ. ඔබතුමා ලියනවා නම් ලියන්න. උතන මට ඒ අදාළ ලියවිලි ඉදිරිපත් කරන්න පුළුවන් උසාවියට. මම ලයිසන් එක කරගන්න ගියා. මෙන්න මේ හේතුව නිසා මට එදා කරගන්න උනේ නැහැ. ඒතකොට එතන අපිට අවස්ථාවක් තියෙනවා අපේ සාධාරණීකරණය වෙන්න මං හිතන විදියට. ඒතකොට ඒ නිසා මම ලියුමක් ඉල්ලා සිටියා. ඊට පස්සේ කවුන්ටන් මිස් ගාවට කියලා මාව දැම්මා. මම ගියා කවුන්ටන් මිස් ගාවට. ඒ කියන්නේ කවුළු අංක දෙකේ මිස් කිව්වා එහෙම ලියුම් දෙන්න බෑ කියලා. කවුන්ටන් මිස්ගෙන් අහන්න කියලා. මිස් ගාවට ගිහිල්ලත් ඇහුවට පස්සේ කිව්වේ එහෙම ලියුම් ඉෂුව කරන්න බෑ. වෙන තැනකට ගිහිල්ලා බලන්න වෙන තැනකින් ඉෂුව කරනවා නම් ලියුමක් ගන්න. එහෙම ඒගොල්ලන්ට බෑ කියලා. මං කිව්වා ඊට සිස්ටම් වැඩ කරන්නේ නැත්තම් මිස් ඉතින් මේ මැනුවල් කරන්න ක්‍රමයක් නැද්ද කියලා. මැනුවල් එන්ටර් කරලා හරි පොතක ලියලා හරි මේ මොන හරි ක්‍රමයක් තියෙනවද දැන් මේ මහජනතාව ඇවිල්ලා ගොඩ දෙනෙක් අපහසුතාවයට ලක් වෙනවනේ මිනිස්සු නිමාඩු දාලා ඉන්නේ මෙහෙමයි කියලා. ඒතකොට මිස්ලාට එක කරගන්න දෙයක් නැත්තම් මිස්ලා මේ ප්‍රශ්නේ ඉහළට යොමු කරන්න මේ එන මිනිස්සු අපහසුතාවයට ලක් කරන්න එපා කියලා. ඊට පස්සේ විසඳුමක් එතනින් මට ලැබුණ නැහැ. ඊට පස්සේ මම මාලිගාවත්තටයි තව ආයතන කීපයකටයි කතා කරා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් නැද්ද? සිස්ටම් වැඩ කරේ නැත්නම් ඒතකොට එන මිනිස්සු හරවලා යවන එකද ඕගොල්ලන්ගේ විසඳුම? මෙහෙම කරලා ප්‍රශ්න අහනකොට ඊට පස්සේ මාලිගාවත්තේ කොමසාරිස් තුමියගේ කාර්යාලයෙන් මට කිව්වා සිස්ටම් වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මිනිස්සු අපි හරවලා යවන්න කියලා නැහැ. ඒගොල්ලොන්ට අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට උපදෙස් ලබා දීලා තියෙනවා චක්‍රලේඛයක් මගින්. මහජනතාවට ඒ සිස්ටම් වැඩ කරන්නේ නැති අවස්ථාවල කොහොමද ඒ සේවා කටයුතු සිදු කරන්න කියලා එතකොට ඒගොල්ලන්ට කරලා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මං කිව්වා මෙහෙම මීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරලා දෙන්න බෑ කියලා කියනවා. එහෙම ක්‍රමයකුත් නැහැ කියලා කියනවා. මේ ඊට පස්සේ කිව්වා නැවත ගිහිල්ලා විමසා බැලීමක් කරන්න. එහෙම බැරි නම් කියන්න කොමසාරිස්තුමියට මේ ලයින් එක දාන්නම්. ඊට පස්සේ ඔබතුමා විස්තරේ කියන්න කියලා. ඊට පස්සේ මං ගිහලා නැවත විමසීමක් කරා. මම මෙහෙම මාලිගාවත් ඔෆිස් එකට කතා කරා. කතා කරාට පස්සේ මිස් මෙන්න මෙහෙම දෙයක් තමයි කිව්වේ සිස්ටම් එකක් තියෙනවා. නමුත් සේවා කටයුතු මේ කරගෙන යන්න පුළුවන් හැකියාවකුත් මෙහෙම නිර්මාණය කරලා දීලා තියෙනවා කියලා. ඊට පස්සේ මිස්ලා කිව්වා එහෙම එකක් නැහැ කියලා. ඊට පස්සේ මං කිව්වා හරි එහෙනම් මං කොමසාරිස්තුමියට කතා කරලා කියන්නම් කියලා. ඒ කියලා මට එතනින් එළියට එන්න හම්බුනේ නැහැ. මං හිතන්නේ මාලිගාවත් ඔෆිස් එකෙන් එතෙන්ට කතා කරලා මොන හරි කිව්වා. ඊට පස්සේ මට කිව්වා පොඩ්ඩක් ඉන්න ලියුමක් දෙන්නම් කියලා. ඊට පස්සේ මං කොහොම හරි විනාඩි 10ක් මට ඉන්න උනේ නැහැ. මගේ අතට ලයිසන් එකම ගෙනල්ලා දුන්නා. ඉතින් මගේ අතට ලයිසන් එක දීපු එක හරි මම මගේ වැඩේ කරගත්තා. නමුත් මම මේක මෙහෙම අපේ මහජනතාව දැනගන්න ඕන නිසායි දාන්නේ මෙන්න මෙහෙමයි මේ රාජ්‍ය සේවය කටයුතු වෙන්නේ කියලා. අපි බොරුවට මේ රජයට බැන ඉඳලා වැඩක් නැහැ. එතන වැඩ කරන්නේත් අපි වගේම මිනිස්සු. ඒතකොට මේ මිනිස්සු දැනගන්න ඕනේ තමන් ළඟට එන තම මොන හරි සේවාවක් බලාපොරොත්තු වෙන කට්ටිය කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. ඒතකොට විසඳුමක් රජයේ පැත්තෙන් ඒකට දීලා තියෙනවා. නමුත් ඒ වැඩ කරන්න
රාජ්‍ය සේවකයෝ ඒ වැඩ කටයුතු කරන්නේ නැහැ. කම්මැලිකමට වගේ ඒක එතනින්ම නැති මේ කියන්නේ එන සේවයේ බලාපොරොත්තුෙන් එන එක්කෙනාව පහත්තාවට ලක් කරනවා. මගේ වැඩේ මම කරගත්තා. නමුත් අර හැරිලා ගිය මිනිස්සුන්ගේ කාලය, ශ්‍රමය, මුදල් කොච්චර දේවල් නාස්ති වෙනවද? මේ මිනිස්සු නිකන් ඒ වැඩේ කරගන්න ඇවිල්ලත් ඊට අමතරව තව දඩමදුලුත් ගිවන්න ඕනේ දවස් දෙක තුන පහු වෙනකොට. તો රජයෙන් විසඳුමක් දීලා තියෙනවා. එතන වැඩ කරන කට්ටිය ඒක තැකීමකට ලක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේ සිස්ටම් වැඩ කරන්නේ නැහැ කියන එක මිනිස්සුන්ට කියලා ඒ මිනිස්සුත් ප්‍රකෝප කරනවා. ඒතකොට මේ මිනිස්සු තරහ ගන්නේ මේ කෙලින්ම මේ රජයත් එක්ක. රජයෙන් සිස්ටම් එකක් දීලා නැහැ කියලා. ඉතින් එහෙම කරන්න එපා. රාජ්‍ය සේවකයෝ වුණාන් පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ අපෙන් සේවය ගන්න එන මිනිස්සුන්ට කොහොමද ඒ සේවාව ලබා දෙන්න ඕනේ කියලා. Taman රාජ්‍ය සේවකයෙක් නම් මේ මිනිස්සුන්ගෙන් පඩි ගන්නෙ. අනිත් එක තමයි Taman මොනවා හරි සේවාවක් රාජ්‍ය ආයතනයකින් ගන්න ගියා නම් ඒක નિયમિત ආකාරයට ගිහිල්ලා එතනින් ඒ සේවාව ලබා දෙන්නේ නැත්නම් එහෙම හැරිලා යන්න එපා. එතන ප්‍රශ්න කරන්න ඇයි මේ සේවාව ගන්න බැරි වෙන ක්‍රමයක් නැද්ද? එහෙම ප්‍රශ්න කරන්න ඕනේ. මිනිස්සු ආවිල්ලා මේ බොරුවට එතන ඉන්න මිනිස්සයා ඒ කියන්නේ රාජ්‍ය සේවකයාත් එක්ක ගැටුමක් ඇති කරගෙන එතන මේ ඒගොල්ලොත් එක්ක ගැටුම් ඇති කරගන්න ඕනේ නැහැ. ඒක નિયમિત ආකාරයට ප්‍රශ්න කරලා අපි අපේ ගැටලු විසඳ ගන්න ඕනේ. හරි බොහොම ස්තුතියි. ඉතින් ඉල්ලා සිටින්නේ මීගමු පාදිසී ලේකම් කාර්යාලයේ මේ අද මං දැකපු දේ වගේ මං හිතන්නේ තවත් තැන්වල එහෙම ගොඩක් වෙලා ඇති. නමුත් එහෙම කරන්න එපා. මිනිස්සු ගොඩාක් අපහසුතාවයට ලක් වෙනවා ඒකෙන්.